හරි පුතේ එහෙනම් බලාගන්න මෙන්න මේ කුලකයෙන් දැක්වෙන ප්‍රදේශය අපි මෙන්න මේ වෙන් රූප සටහනේ අඳුරු කරන්නයි දැන් යන්නේ. හරි. මේ බලන්න. දැන් අපි මුලින්ම කරන්නේ මේ වෙන් රූප සටහනේ මේ ප්‍රදේශවලට අංක දාගන්නවා. 1 2 3 4. හැබැයි මේක මේ අංක කරන්නේ නැතුවත් කරන්න පුළුවන්. මං අද කියලා දෙන්නේ මේක අංක කරලා මේක අඳුරු කරන විදිය. හරි. මේ බලන්න. මේ ප්‍රදේශවලට මං අංක දාගත්තා. දැන් මං යනවා මෙන්න මෙතෙන්ට මේ බලන්න. මෙතන තියෙන්නේ Aට අයිති නැති. ඒ කියන්නේ A අනුපූරකය. බලන්නකො Aට අයිති නැති කිව්වහම අපිට ලැබෙන පිළිතුර තමයි 1 සහ 4. එහෙනම් මෙතෙන්ට එන අවයව තමයි 1 සහ 4. ඊළඟට මෙතෙන්ට යනවා මෙතන අපට කියනවා B අනුපූරකය. Bට අයිති නැති අවයව තමයි මේ බලන්නකො B රවුමෙන් එළියේ ඉන්නේ 1 සහ 2. එහෙනම් මෙතෙන්ට එන අවයව 1 සහ 2. හැබැයි අපිට කියන්නේ මේ දෙපැත්තටම පොදු අවයව ගන්න කියලා මේ දෙපැත්තටම පොදු ඡේදනය. එහෙනම් හොඳට බලන්න මේ දෙපැත්තටම පොදු අංකය කවුද? 1. මේ දෙපැත්තටම පොදු 1. එහෙනම් මෙන්න මෙයාගේ අවසාන ප්‍රතිඵලය තමයි මෙන්න මේ 1 කියන ප්‍රදේශයේ තමයි අඳුරු වෙන්නේ.